කොහොමද ළමයි? අද වීඩියෝ එක චුට්ටක් වෙනස් වීඩියෝ එකක්. පාසල් යන ඔයාට විතරක් නෙවෙයි මේ වීඩියෝ එක ඕනිම කෙනෙක්ට බලන්න පුළුවන්. හීන කියන්නේ අපේ හිතේ මනසේ තියෙන වටිනම දෙයක්. ඉතින් අපේ වටිනම දෙයක් සමාජයට පින්න ප්‍රදර්ශනය කළොත් එහෙම ඒකෙන් වෙන්නේ ඒ වටින දෙය කවුරුම හරි හොරකම් කරගෙන යන එක. ඉතින් ඒ වටින හීන ඔයා ළඟම තියාගන්න. මම මෙහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපේ මොළය. විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවා අපි අපේ හීන ගැන තව කෙනෙක්ට කිව්වම ඒ ලැබෙන ප්‍රශංසා ඇගයීම් නිසා අපේ මොළය හඳුනගන්නවා අපි ඒ ඉලක්කයට ගිහින් කියලා. එතකොට ඒ ඉලක්කයට මහන්සි වෙන්න තියෙන අපේ ධෛර්යය කැපවීම අදිෂ්ඨානය අපෙන් නැති වෙලා යනවා. ඊළඟ දේ තමයි ඔයා ඔයාගේ හීන ගැන තව කෙනෙක්ට කිව්වා කියලා හිතන්නකෝ. හැබැයි ඒ කෙනා ඔයා ඒ හීනට යනවට කැමති නෑ. එයා කවදාවත් කියන්නේ නෑ ඔයාට ඒක මූණට. එයා ඒක හිතේ තියාගෙන ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එයා ඔයාව පහතට වටන්න පුළුවන් හැමදේම රහසිගතව කරන්න පටන් ගන්නවා. අන්න ඒක නිසායි හීන කාටවත්ම කියන්න හොඳ නෑ කියලා කියන්නේ. ඒ විතරක්ම නෙමෙයි. තවත් අයට ඔයා හීන ගැන කිව්වම අපෝ ඕවා කරන්න බෑ. ඒක නම් හරියන්නේ නෑ. වෙන දෙයක් හිතන්න. මෙන්න මේ වගේ දේවල් කියලා ඔයාව වටන්න අධෛර්යමත් කරන්න පුළුවන්. එයාලා මේ දේවල් කිව්වට පස්සේ ඔයාගේ මොළයටත් මෙන්න මේ කියපු වචන ගිහිල්ලා ඔයාටත් මේ දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ හිතෙන්න තියෙන සම්භාවිතාවය නිසා ඔයා ඔයාගේ හීනවලට යන්නේ නැතුව මගින් අතහැරලා දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක නිසා තමයි හීන කාටවත්ම කියන්න හොඳ නැත්තේ. ඉතින් හීන ටික පරිස්සම් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඩ්‍රීම් බුක් එක. ඔයාගේ හීන ටික ලස්සනට මේ පොතේ ලියන්න. ලියලා ඒ හීන ටික නිතර බලන්න. ඒවට අදාළ පින්තූර ලස්සනට අලවන්න පුළුවන්. හීනම විතරක් වෙන්න නොදී සැබෑ කරගන්න මේ ක්‍රමය ගොඩාක් වටිනවා. මොකද ඔයා ඒ හීන නිතර බලනකොට ඒ හීන ඔයාට අමතක වෙන්නේ නැහැ. හීන වෙනුවෙන් වැඩ කරන්න ඔයාට ආශාව ඇති වෙනවා, ධෛර්යය ඇති වෙනවා. ඉතින් අදම මේ ක්‍රමය පටන් ගන්න. ඔයාගේ හීන ටික තව කෙනෙක්ට කියලා අනතුරු එදා ගන්නවට වැඩිය හොඳයි ඩ්‍රීම් බුක් එක ලියලා හීන ටික සැබෑ වෙනකම්ම පරිස්සම් කරගන්න එක. ඉතින් අදට ගිහින් එන්න ස්ටඩි විත් ඉඳු එක ආදරයෙන් රැඳී සිටපු ඔයාට ගොඩාක් ස්තුතියි.